මාමන්දි දෙවිලා කතා කරුවා නම් බලන්න තිබුණා රාගේ. මම කතා කරන්නේ අන්න හොඳයි. තුත්තක් ඉතින් නටන්න වෙනවා. ආරියක් නැහැ. නටන්න වෙලයක් ගහවද? බේරණක් නැහැ. අනේ නම් මම කතා කරන්න හොඳ අපි බලමු ඒ නැටුමක්. අවතර මයි අතන්ද ගැව්වාද අප්පච්චි. ඒකද දැන් මේ බෝල මොකද්ද කරන්නේ මේ? හොඳට ඇවිල්ලා තියෙන අප්පච්චි. එහෙනම් මේ දරුවම දැන් වල ගෙනියන්න ඕනේ. එහෙම ගෙනියන්නේ නෑ. දැන් මොකද්ද කරන්න කියන්නේ? මෙතෙන්ට ආවා. දැන් මොකද්ද කරගන්න ඕනේ? කෙල්ලගේ බඩ සුද්ධ කරලා හොඳට වරම අරන් දෙන්න අප්පච්චි. සල්ලි මිල මුදුණු තුත්තක් අඩු ඉතින්. මේව හරියන්නේ නැහැනේ. ඒකනේ වැඩේ කියන්නේ. බඩේ තියෙන දෝතත් එක්ක මිල මුදල් හරියන්නේ නැහැ, ගැවටෙන්නේ නැහැ අප්පච්චි. ඒ කියන්නේ බඩෙන් දාම්බ කරන්නේ. නැහැ අප්පච්චි. එහෙනම් ඉතින් හොඳේ. ටිකට් එකක් කියව නැති. අප්පට මාර වෙන්නේ. සිගරට් එකක් මොකෝ? ඒ කාලේ මම බිව්වා. බීඩි නෙමෙයි. බීඩිත් බිව්වා. ඒක. සිගරටුත් බිව්වා. අඩක්කුත් බිව්වා. තව ඔක්කොම බිව්වා. ඔක්කොම බිව්වා. ඔක්කොම කියන්නේ ඉතින් අඩක්කුයි සිගරටුයි බීඩිය විතරයි. එච්චරයි. එච්චරයි. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් කෝ? මගේ යෑනිට මැරෙනකොට අවුරුදු 35 මැරුණේ. මොනවා වෙලේ? මම දීලා. ලොයි එකට කකුට ගියා. ආගේ මගේ ගෑණි මැරුණේ. ගෑණි මැරුණේ නැහැ. ඒකනේ කියන්නේ මාර කතා. අවුරුදු 35 සමුදේ මැරෙනකොට ගෑණිට 35යි. අන්න ඔක්කොම පටලවනවා. අනේ මම බැලුවේ ඔබගේ කකුල ගියාම ගෑනු මැරුණේ මොකද කියන්නේ. එහෙමත් ගෑනු ඉන්නවා. මිනිහා කකුල ගියාම පපුව වැල්ල මැරෙන්නේ. උඩම වැඩි එහෙම ගෑනු ඉන්නවා. ගන් හරි ඩොලියෙන් ඉන්නේ. ඒක තමයි. අපිත් හරි ඩොලි නෙවෙයි. අපේ ගෙදර ඩොලියෙන් ඉන්නේ, මමත් ඩොලියෙන් ඉන්නේ, අපේ අර මේ ඉන්න අය ඩොලියෙන් ඉන්නේ. තව කවුද ඉන්නේ සෙට් එක? අපේ ඉන්නෝ. ගෙදර මාමා. එයාත් ඉන්නවා. ආච්චිත් ඉන්නවා. කොළුවගේ තාත්තා මම. ඒකට කෙල්ල මගේ ලේයි. එළ ලේලි. කෙල්ල ලේයි. කෙල්ල හොඳ නිසා තමයි කෙල්ල ගාවට ආවේ. ඇයි මල් පහන් පූජා කරනවනේ. ඒකනේ. හොඳට පීතිනුව. මම ඉතින් ඉන්නවා, අපි ඉතින් ඉන්නවා මොකක් හරි පිනක් දෙන්න ඇවිල්ලා තියෙන අපි. ඔයලා පින් දෙන්න දාවේ උන්ගෙන් පින් ගන්න දාවේ. පාටි පින් අරගෙන ඒගොල්ලන්ට ගොඩට යන්න අප්පච්චි වගේ දෙන්න ආවේ. ගොඩට යන්න. ගොඩට යන්න. අන්න ඒක දැන් මඩේ ඉන්නේ. මඩේ තකින තාලා වන්නවන්න දෙමන්. හරි වැඩි. දැන් ඉතින් ඔය ඔක්කොම ඇති. ආරණාවල කරවාගෙන බඩ නැතිව පිරිවර සමගින්නේ. අම්මා වරෙන් කාලිය සත් කට්ටුව සමගින්නේ. එම්මා දොතක් ඇත්නම් දුරු කරවන්නේ. මෙම්මා දෙනා පින් අරගෙන බල වෙන්නේ. එම්මා දොතක් කඳකට වැටිලා නම් අපා දෙන්ට අවතර බල පීලාදෙන් යන්නේ දෝත මිර මැරවා තොඳරතකින් එන්නේ අවසරයි පිරිවර සමග තොඳින්. සාධුව සමකාරවතාන් ධාරරුදුනාය පිළිසමගන්නාව කාර්යමේ වහන්සේට බින්දී අනුමෝදනා කරනා වූ පුද පූජා භාරගෙනවත කරන්න ඕන. හොඳයි අවසර කියනවා. කාරණාවන් බලකර ගන්නේ සියලු දෝතම කරගන්නේ. අප්පච්චි දැන් මොකද කරන්නේ? මට මොකක් හරි සෙටප් කරලා දෙනවද අප්පච්චි? එතක්. දැන් අවුරුදු 8ක් වෙනවා ඇඟට ඇවිල්ලා. තාම නෑ හොඳ කෙනෙක් හම්බුනේ. මාර වැඩි. නැහැ පොදු ඉන්නවනේ අප්පච්චි. ඒකනේ. දැන් අද කාලේ හොයාගන්න අමාරුයි හොඳ කෙනෙක්. ඒකනේ වැඩි කියන්නේ.
දැන් ඉතින් අවුරුදු 8ක් තිස්සේ මේ දරුවන්ට ඇවිල්ලා දැන් ඔය සුද්ධ වෙන්න ඕනයි කියලා අප්පච්චි කෙල්ලගේ ඇඟට අපි අයින් කරලා මිනිස්සු පෙරේතෝ බැඳුවා. ඉතින් අපිට එන්න බෑනේ. දැන් මෙහෙ ආවේ මොකෝ? ඉඳ වෙලා හිටියේ කලින්ම මුලින්ම. එන්නේ ඉච්චෙල්ලා. පාරේ ඊට පස්සේ ආයි හදාගත්තා. ආයි ආවෙන්ද? දැන් මොකද්ද කෙරෙන්න ඕන? කෙරෙන්න ඕන. හොඳ වරමක් තියෙන්නේ. මම නටන්න කැමති නෑ වැඩිය. මට ඕනේ වැඩක් කරන්න මිනිස්සුෙකුට මටත් පිනක් ගන්න. මට හරියට මේක සුද්ධ කරලා දෙන්න. ඕක තමයි කාරණා. දැන් හරියට සුද්ධ කර දැන් බොල ගියාම සුද්ධ කරන්න ඕන විදිය මට. දැන් බඩට ඇඹුල් දීලා. එතකොට මේ බඩේ තියෙන අමුණුත්ත බැල්ම තියෙනවනේ. පෙරේත දෝෂ තියෙනවා. ඒව නැති කරන්න ඕන. ඒවම නැති කරන්න. නැති කරලා වෙලා ඉතින් හොඳට වරම අරගෙන කතරගම ගිහිල්ලා වැන්දලා උජලා ඔක්කොම සෙල්ලම් දාන්න ඕන. එතකොට මට කිරි වෙහෙරට ඇවිල්ලා වඳින්නත් පුළුවන් නේ. ආවට ගියොත් එහෙමයි නේ. කිරි උසට අරගෙන කිරි පූජා කරලා ඒව කරන්න ඕන. ඒ ඔහෙට පේන්නේ මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. අප්පා වගේ ගානක් මට පේනවා. කීයක් විතර? 5ක් 6ක් වගේ දැනට නම් පේන්නේ. දැන් වයසයිනේ අප්පච්චි අපි. එහෙමද? හරි අම්මා ගන්න පුළුවන්. හරි අම්මා ගන්න පුළුවන්. කොහෙද? මං ගන්නේ. වෙන වෙලාවට එනවා. කේන්ති ගියාම එනවා. එහෙමයි. හරි. කේන්ති ගියාම එනවා අප්පච්චි. හොඳයි දැන් ඉතින් මෙහෙම කාරණාවක් කියන්නම්කෝ මං එහෙනම්. දැන් ඉතින් ඔය තියෙන ඔක්කොම කාරණාවල් මේ 7-8 අවුරුද්දක් මුළුල්ලේ දුක් විඳ කාරණාවල් කරවන්නත් හොඳවරමක් හොඳ ආකාරයට එන්නත් බල වෙලා දිනනවා නම් නිත්‍යාකාර වේ දරුවන්ට පිළිහිට වෙන්න ඕන. ඉතින් හිරයි දෝතයි අරකයි මේකයි කියලා දැන් මේ තියෙනවා නම් බඩකඳ සුදුවාම සුද්ධ කරලා දෙන්න පාත්‍යං ගෙඩි ටික මං හදලා දෙන්නම්. ඇවිල ගෙඩියක් දෙකකුත් ඉතින් ඔය බඩ සුද්ධ වෙලා යන්නයි කියලා පාත්‍යං ගෙඩි ටික බීලා හදාගෙන බොන්න. ඒක නෙවෙයි කාරණා. කියන්නේ අප්පච්චි. දැන් ඔය උඩ සත්කාර කාරණා ටික කරලා අවතර ගත්තට පස්සේ ආයි හිරයි කියන්න ගත්තොත් තමයි පුරත්. නෑ. නාගවරම් මුකවරම් නේව නෑ. එහෙනම් තියෙන දේ දෙනෝ මම. අතෙන්ට එකයි මෙතන මං ජීවත් වෙලා ඉන්නකොටත් අතෙන්ට එකයි මෙතෙන්ට එකයි මං ගාව නෑ. එහෙනම් කියන එක මූණට කිව්වා. කරන එක පෙන්නුවා. ගියා. ඊට පස්සේ නෑ. හරි. මුකවරම් දෙනෝ තේරම දෙනෝ. සත්තවරම්. ඌවච්චිව තමයි මම. හරි. එහෙනම් අපි පළවෙනි හතම මං කැමති නෑ බොනේ කවුන්ට. බොනේ උන්ට කැමති නෑ? බොනේ උන්ට කැමති නෑ. හරි වෙටි. බොනේ උන්ට මං කැමති නෑ. මට ඕන නිදහසේ ඉන්න. නිදහසේ. කියන්නේ අර කට්ටියක් එක්ක කෑ ගහන්න නැතුව, සද්ද බද්ද නැතුව මට ඕනේ භාවනාවක් කරගෙන සද්දයක් නැතුව හේතුවට වෙලා ඉන්න. මං අක්කේට කැමති නෑ එහෙම. මං කෙල්ල හදලා තියෙන විදිය කියන්න දෙන්නේ නෑ ගෙදරට. අපි දන්නේ නෑ කොහෙද. ගේ ඇතුලේ සද්ද නැතුව ඉන්න ඕන. ඒ කියන්නේ අපච්චි සතවතේ ගියාම ගෑනු දන්නවනේ. කියන්නේ අපි දැන් අතරේ කළාම මට කැමති නෑ ටු ගාන තද්ද බද්ද. මං කැමති නෑ. මට ඕනේ නිදහසේ පාවි වගේ. මං කැමති එහෙම. දෙන ඔක්කොම වරන් දෙනවා. මැණික් මුතු රම් මැණික් ඔක්කොම දෙනවා. මැණික් මුතු රම් මැණික් ඔක්කොම දෙනවා. තේරම දෙනවා. මටත් ඔය රම්මැණිකෙත් දෙන්න බැයිද? අප්පච්චිට දෙන්න බැයි ඒ සම්මැණික. දෙන්නම්කෝ. බැරි කියන්නේ මොකද කාරණාවක් තමයි. සම්මැණික කෙනෙක් ඉන්නවනේ අර ගෙදර. තවත් සම්මැණික හොයලා මොකද? නෑ ඔය කිව්වේ ඉඳ මං කිව්වේ. මැණික් මුතු රම්මැණික් කිව්වම මම බැලුවේ මොකද්ද? අද මෙහෙම සවුමුණු මැණික්.
ඒවා. අන්න ඒවා. හොරවෙන් ගන්න ඒවා. අන්න. ඔය මෙහෙම ගලන්නේ. ගරනේ. මෙහෙම ගලලා මෙහෙම ඔය ගන්න. ගෙල්ලට මැරික් කරන්නත් යන්න වෙයි. දැන් ඔය වරන් දුන්නාම මං අදන් එනවා. ඔය ගෙනත් දෙනවා. ඔව්. එහෙම කියන්නේ බෑ. ඔය ඔක්කොම කටල කරනවා. අනේ මට ඉතින් දැන් ටිකක් අර වයසයිනේ. ඒ කියන්නේ අවුරුදු දැන් 79ක් විතර වෙනවා. මැරෙනකොට 60 ගානයි. මැරෙනකොට 60 ගානයි දැන් 79. 79ක් වෙනවා. ඉතින් වැඩි වයස හැදීද වැඩ. මට අර අප්පච්චි අර භාෂාවත් ටිකක් පැටලලා වෙනවා වගේ. ඒක තමයි. මටත් ඒක තේරුණා ටිකක් පැටලෙනවා භාෂාව. ඒ දෙමළ භාෂාවකුත් නෙවෙයි හින්දිද කොහේ නේද නෑ අප්පච්චි? ඒක ආන්ගින්නේ උන්ට තේරෙන්නේ නැහැ. අප්පච්චිට තේරුණා. මට තේරුනේ නැහැ. එහෙනම් අප්පච්චි කිව්වේ දන්නේ නැහැ ඉතින්. ඔය කිව්වා මාත් කිව්වා. ඈ? අයියෝ අප්පච්චි. ඒක තමයි. ඔය කිව්වොත් මාත් කියනවා. ඉංග පොඩ පාද. හරි වැඩි. අනේ උනාට තේරෙනව බොරු කියන්නේ අප්පච්චි. මගේ වරම ගැන පොඩ්ඩක් බලලා කියන්න හොඳද කියලා ඉතින්. අපි ඒක බලමු ගෙඩි පූජාවක් තියලා ඉතින්. අනේ මම බයි නෑ එහෙනම් ගෙඩි පූජාවම තියලම බලමුකෝ. තියලා ඉතින් පාත්‍යංගෙඩි දෙකකුත් දීලා ඉතින් ඈ ඔය කියන හැටියටම සත්ත්ව වරන් අවසර කරලා දෙනවා නම් හදලා දෙන්න බැරිය. දෙනවා දැන් කට්ටිය දෙක තුනකින් අඬ ගැහුවා. ඕ වරම.